මහා වීරයාණන් මනුෂ්‍ය ලෝකයට සපත් වෙනවා. මායා මේ මොහොතේ හොඳින් සිතට ධෛර්ය ගන්න. විශ්වය අන්ධකාරයෙන් මුදවන මහා ආලෝකය පහළ වුණා. සුබ පැතුම් මායා. සුබ පැතුම්. පුත් කුමරෙක්. මේ ලෝක ධාතුවේ එතුමන්ට වැඩි මහා ප්‍රඥාවන්තයෙක් තවත් පහළ විය නොහැකි. කවරෙක් ගැනද පවසන්න මුනිතුමා? දඹදිව. කපිලවස්තු නුවර. ලුම්බිනි වනයේ. අසම සම. මහා වීරයාණන් පහළ වුණා. මහරජතුමාට හිමිවුණේ කොපමණ සුන්දර පුත්‍රවනාද. උපන් හැටීම මෙවැනි ප්‍රසන්න විලාසයකින් හිනාන්න පින්වත් කුමාරේ පහනන් දැක නැමීට පෙරදී. මේ බලන්න මායා. යුව රජතුමාගේ දැස ඔබේ දැස් වගේමයි. पिता पितामहश्चैव तथैव प्रपितामहः माता महा तत्पिताश्चैव प्रमातामहकादयः एते भवन्तु मे प्रीता प्रयच्छन्तु च मङ्गलम् ॐ शमस्तु पितृभ्यो नमः तर्पयामि. සූර්ය අවසර මහරජතුමනි. නුඹ මෙහි කුමක්ද කරන්නේ? නුඹට පැවරුවේ මහදේවිය ඇතුළු පිරිස දෙව්දහනුවරට කැඳවා යාම. එසේ මහරජතුමනි, දෙව්දහ යන අතරමඟ ලුම්බිනි සල්වනයේදී ලුම්බිනි වනයේදී කුමක්ද සිදුවේ? සූර්ය ලුම්බිනි වනයේදී කුමක්ද සිදුවේ? මහදේවී ශාක්‍ය කුලයේ ඔටුන් හිමි කුමරු බිහි කළා මහරජතුමනි. කුමක්? එසේ මහරජතුමනි. මාගේ ජීවිතයේ මෙතෙක් ප්‍රීතිදායක පණිවිඩය රැගෙන ආවේ නුඹ සූර්ය. පවසන්න සූර්ය, පවසන්න. පවසන්න සූර්ය, මට පවසන්න කුමක්ද නුඹට අවශ්‍ය? රන් රිදී මුතු මැණික්. අද මට ඒ කිසිවකින් ඇති ඵලය කිම සූර්ය? පවසන්න සූර්ය. නෑ මහරජතුමනි. මගේ බිරිඳත් අද පුත්‍රයෙකු ප්‍රසූත කළා. මේ පමණ කලක් මා ඔබතුමා වෙනුවෙන් සේවය කළ පරිදිම මගේ පුත්‍රට චන්නටද අවසර ලබා දෙන්න අනාගත යුව රජතුමා සඳහා සේවය සලසන්න. ඒ පමණයි රජතුමනි. යහපති. එය එසේම සිදු වේ. මහරජතුමනි. අමිතෝද. අපිට පුත් කුමරෙකු ඉපදිලා. එසේ රජතුමනි. අපිට පුත් කුමරෙකු ඉපදිලා. දෝතෝදන. මගේ අරමුණ සැබෑ වුණා. මගේ සීනේ සැබෑ වුණා. අපට කුමරෙකු ඉපදිලා. රජතුමනි, අප කොමක්ද කළ යුත්තේ වෙනුවෙන්? රටවැසියන් ප්‍රීති උත්සව පවත්වායි මහරජතුමනි. මේ ප්‍රීතිදායක පුවත සැලුවාම එසේයි. කපිලවස්තු පුරයට මිහිට වඩා සුබ මංගල්‍ය කාලයක් උදාවන්නට සැටියක් නැහැ කෙසේවත්. පැමිණෙන්න. සුද්ධෝදන මහරජු ලෙස සමස්ත ශාක්‍ය කුල සත් ප්‍රජාව වෙත මාගේ රාජකීය ප්‍රණාමය. ශාක්‍ය කුලයේ සියල්ලන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා බෙලෙන් සැබෑ වෙලා අපගේ සුබ සීනය. ශාක්‍ය කුලයේ බබලවන පින්වත් පුත්‍ර රත්නය පහළ වූ බව සැලයි. මෙතුවක් කලක් අපගේ රාජ්‍යයේ පැවති සියලු දුර්භාග්‍ය අවසానයි.
ඒ නිමිත්තෙන් අද සිට කපිලවස්තු නුවර පුරා රාජ්‍ය මගින් දින 3ක් උත්සව පැවැත්වෙනවා. යා යුතු අප ලුම්බිනිය බලා හැකි විකසින් මගේ කුඩා ශාක්‍ය කුමරු දැක ගන්න අතුරු නෑ මට ඉවසුමක්. මහදේවියත් මග බලන් ඇති. යමු අපි. මේ ලුම්බිනි වනේ දේවතාවුන් දුටුවයි බොහෝ සිටිනවා. දේවතාවුන් නොවේ. ප්‍රජාපති අවශ්‍යයි කපිලවස්තු නුවර යාමට. ඔබේ කැමැත්ත මායා? අපි යමු කපිලවස්තු නුවරට. මා කටයුතු පිළියෙල කරන්නම්. නෑ ප්‍රජාපති. තනිවම නොවේ කපිලවස්තු නුවර යන්නේ. වැටහුනේ නෑ මට. මහරජතුමා සමගයි කපිලවස්තු නුවරට යන්නේ. මහරජතුමා? එතුමා අප පිළිගැනීමට වාසල් දොරටු අසල පෙරහැර පවත්වනවා ඇති. නෑ. සැලුණා නම් පුවත කපිලවස්තුෙන් දැන්ටමත් පිටත් ඇති. අවසර මහදේවිය අවසර. සුබ පණිවිඩයක්. රාජකීය පිරිවරින් මහරජතුමා ළඟා වෙමින් සිටිනවාලු ලුම්බිනි වනයේට. මායා, ඔබ මහරජතුමාගේ හැඟීම් පමණක් නොවේ. එතුමාගේ සිතුවිලි ඇතුළු මුළු ඇතුළාන්තයම හොඳින් හඳුනනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ මහරජතුමාව සාදරයෙන් පිළිගැනීම. එපමණක්ද? තව කුමරු රැගෙන ඔබ යන්න මහරජතුමා අභියසට. එතුමා කුමරු දැකීමේ සතුටටපත් වෙයි. එසේ. මහරජතුමාට සෞභාග්‍යමත් කාලයක් උදා වෙලා. නුඹගේ ওই කුල චාරිත්‍රාදීන් මට මගේ සිඟිති කුමාරයා දැක ගැනීම තව තවත් ප්‍රමාද වෙනවා පමණයි. නුඹ මගේ කාලේ අපතේ හරිනවා ප්‍රජාපති. කොහිද කුමරා? කොහිද මහදේවිය? ඉවසන්න. කුමරා පෙන්වීමට පෙර තිබෙනවා තවත් එක් පුරාණ චාරිත්‍රයක්. මා දෙආකාරකින් කුමරුගේ සුළුමව හැටියට පිරිනමන්න තුටුපඬුර එවිටයි දොර හැරෙන්නේ. මේ මොහොතේ දීමට ඇත්තේ පොරොන්දුවක් පමණයි මට. මා දෙන්නම් පොරොන්දුවක්. කැමැති දිනක කැමැති විටක නුඹ කැමැති වරයක් ඉල්ලන්න. පැමිණෙන්න. මහදේවිය පුත්‍රයෙකු බිහි කළ බව සැලවුණා. කෙසේද මායා ඔබට? මා හොඳින් ස්වාමීනි. කුමරුත්සුවෙන් සතුටුයි ඔබ පැමිණියට. කුමක් නිසාද ප්‍රජාපති යහන අසලට පැමිණ තවත් කුමරු සංගවන්නේ? මේ පුරාණයේ සිට පැවතෙන කුල චාරිත්‍ර දේවේනේ. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම්. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් මා වෙහෙසටපත් කරනවා ප්‍රජාපති. මා වෙහෙසටපත් කරනවා. එවැනි චාරිත්‍රයක් තිබෙනවා රජතුමනි. ස්ත්‍රියක් ප්‍රසූතියෙන් දින කිහිපයකට පසුවයි පුරුෂයෙකු දැකිය යුතු වන්නේ. එතෙක් ස්වාමියා දැකීමත් තහනම්. ඇය ඔබේ අගබිස වුවත් දැන් ඇය මවක්. ඇයට දැන් කාලය අවශ්‍යයි මවක් ලෙස හැඩගැසීමට. ඒ සඳහායි වෙන්වන්නේ මේ කාලය. දැන් ඔබම පවසන්නේ බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් නිෂ්ඵලද? සත්‍යයි ඔබ පවසන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම් නිවැරදි. නමුත් මට නොහැකිද කුමරුව හෝ දැක ගැනීමට? නිසකවම. කුමක්ද රජතුමනි? බ්‍රාහ්මණ අනාවැකි සැබෑවුවොත් මේ සිටින්නේ අනාගත ලෝකෙම පාලනය කරන චක්‍රවර්ති රාජයෙක්. ශාක්‍ය වංශයේ මින්පසු කිසිවෙකුට දෙවෙනි වන්නේ නැහැ ප්‍රජාපති. මේ සිටින්නේ ලෝකයේම අගරජ වන මහ පුරුෂයෙක්. අපගේ පුත්කුමරු ඔබේ සිහිනේ සැබෑ කරાવી. සේම වේවාය. එසේම වේ.